සඳුනි මොකෝ වෙන්නේ? අනේ නෑ බං අත්තලා මේ පොතක් අතින් අල්ලන්නේ නෑ මං නම් මේ පිස්සුවෙන් යා පාඩම් කරන්න. අඩෝ මං දැන් ටීවී එක බල බල හිටියේ. ඕ ගාවිල් බල බල. අතරයි නේ වෙලාව. ඕ. අත්තලා මේ බං මේ පිස්සුනේ බං. ඊට ගිහිල්ලා දන්න දෙයක් ඔන්න ඔහෙ ලියලෙනවා. මොන මල මගුලක්ද? අනේ උඹ නම් පාඩම් කරන්න නැති ඔය කිව්වට දාගෙන. මනේ ඔන්න දන්න දෙයක් ලියලෙමු බං කම්මැලි බං පාඩම් කරන්න අනිත් එක වහලා විභාග යන්නේ ඔච්චර මොකක්ද නටන්නේ. ඒ ලෙවල් නම් කමන්නේ. රෙද්දවල් නැද්ද බං? මොකෝ උඹ අඟහරුවාද පන්ති එනමයි? එහෙම ගෙදර වැටික් කොර මම මේ අහන්නම හිටියේ. උඹයි සඳුනුයි දැන් හුඟ කාලෙකින් ඇවිදින්න ගියේ නෑනේ බං එහෙම. ඔය පන්තියක් කට් කරලා ඵලයන් මම උඹට නෝට් ටික දෙනවනේ. ඵලයන්. අත්තලා මේ ඔය කාලේ තමයි විනෝද වෙන්න තියෙන්නේ. ඵලයන් ඉතින්. මම උඹට නෝට් ටික දෙන්නම්. නෑ අම්මා හුවත් මං කියන්නම්. හරි ඒක සේප්. හලෝ කොහමේ? උඹ ගිහින් ආවයි? බලාමේ. ආයි කෙල්ල. බම් මේ මාර සීන් එක නේ බම් මට උඹට මේ ෆොටෝ ගහලා යවන්න විදියක් නැහැ නෝට් ටික පන්තියේ මගේ WhatsApp එකේ මේ කේස් එකකුත් තියෙනවා ඊට වඩා බම් මේ ස්ටෝරේජ් ෆුල් වෙලා ෆොටෝ ගහන්න බෑ. පොඩ්ඩක් බලනවා වෙන කාගෙන්වත් එහෙම වුණා. එච්චරම හදයක් ඉගන්නුවේ නැහැ. අවුලක් නැහැ.